උණුසුම් පුවත් ඇත්ත ඇතිසැටියෙන් පහදා දීමට අපගේ YouTube නාලිකාව නිරතුරු අවදියෙන්. සත්‍ය පළමුවෙන් YouTube නාලිකාව සමගින් මම කල්පනා. මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1644ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුන්බුන් අතර සිර වූ පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර චීන ගලවා ගැනීමේ කණ්ඩායමක්ද මෙහෙයුම් සඳහා එක් වී තිබෙනවා. මේ අතර මියන්මාරයේ මැන්ඩෙලා ජාත්‍යන්තර ගුවන් තොටුපළ තාවකාලික රෝහලක් බවට පත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ආපදාවට පත් වූවන් සඳහා සහන සැපයීමට ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් මියන්මාරයට මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර ඇති අතර ඉන්දියාවෙන් ටොන් 60ක සහන ආධාර සහිත ගුවන් යානා දෙකක් මියන්මාරයට යවා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. එසේම බ්‍රිතාන්‍ය විසින් පවුන්ඩ් මිලියන 10ක ආධාර ලබා දී ඇති බවත් සඳහන් වන්නේ. මියන්මාරයේ කුමන්ත්‍රණ විරෝධී සටන්කාමීන් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර භූමිකම්පාවෙන් පසු ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා ඉඩ සැලසීමේ අරමුණෙන් ඔවුන් එම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙවැනි උණුසුම් පුවත් ඇත්ත ඇතිසැටියෙන් දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.